අයිබෝවන් කොහොමදුපට මහින්ද රාජපක්ෂද අනුර කුමාරද මේ දෙන්න අතරින් වඩාත් හොඳ පාලකයා කවුද. ඒ ගැන විමසා බලමු අපි මේ වීඩියෝ එකෙන්. ඉතින් අපි බලමු වංචාව දූෂණය නැති අනුර කුමාර දිසානායකද එහෙමත් නැත්නම් මහින්ද රාජපක්ෂද හොඳම කියලා. මහින්ද රාජපක්ෂ බයක්සකක් නැතිව උතුරු කොනේ ඉඳන් දකුණු කොනට යන්න පුළුවන් වුණේ මේ මනුස්සයට පින් සිද්ධ වෙන්න. මේ මනුස්සයන් නොසිටින්න අද අනුර කුමාර දිසානායකට වත් උතුරට ගිහිල්ලා කතා පවත්වන්න ලැබෙන්නේ නැහැ. මොකද මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළේ ලෝකයේ භයානකම ත්‍රස්තවාදය. ඒ මනුස්සයට පින් සිද්ධ වෙන්න අපි උතුරේ ඉඳන් දකුණට යනවා, දකුණේ ඉඳන් උතුරට යනවා. හැබැයි එදා දෙවනි පාර ඡන්දයෙන් පෙරදුන වෙලාවේ දේශපාලනයෙන් ඉවත් වෙලා ගෙදර ගියා නම් මිනිස්සු අදටත් මේ මනුස්සයට මල් තියලා වඳිනවා. මහින්ද රාජපක්ෂ නිසි වෙලාවට දේශපාලනයෙන් සමුගත්තේ නැහැ. කොහොම නමුත් වෙන පක්ෂවලට ඡන්දය දුන්නත් මහින්ද රාජපක්ෂ මහත්තයාට තියෙන ගෞරවය ගොඩක් මිනිස්සුන්ගේ හදවතේ තියෙනවා. 1945 නොවැම්බර් 18 වනදා හම්බන්තොට වීරකැටියේදී තමයි මහින්ද රාජපක්ෂ උපත ලබන්නේ. වේතික්ෂයෙකු ලෙස සේවය කළ ඔහු ජනතාව සමග සමීප සම්බන්ධතා පවත්වනවා. 1960 දශකයේදී ඔහු සිලෝන් වාණිජ සංගමය හරහා වාමාංශික දේශපාලනයට පිවිසෙනවා. එවගේම 1967දී මහින්ද රාජපක්ෂ එහි ශාකාලේකම්වරයා ලෙසත් 1968දී තම පියාගේ මරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරයා ලෙසත් කටයුතු කරනවා. 1970දී මහමැතිවරණයේදී 24 හැවිරිදිවියේදී බෙලියත්තේ UNP අපේක්ෂක රංචිත් අතපත්තු පරාජය කරමින් ඔහු ශ්‍රී ලංකාවේ ලාබාලම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බවට පත්වෙනවා. 80 දශකයේ UNP රජයේ මානව හිමිකම් උල්ලංඝනය ගැන ජාත්‍යන්තර මැදිහත්වීම ඉල්ලා සිටිය ප්‍රධාන දේශපාලකයෙක් තමයි මහින්ද රාජපක්ෂ කියලා කියන්නේ. ඊට පස්සේ 1994දී ඔහු කම්කරු අමාත්‍යවරයා ලෙසත් 1997-2001 කාලයේදී දිහිවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙසත් සේවය කරනවා. 2004දී ඔහු 13 වන අගපති ලෙසත් මහාමාර්ග අමාත්‍යවරයා ලෙසත් පත් වුණා. 2005දී ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ අතර කරටකර තරගයක් පැවැත්වුණා. අවසානයේදී මහින්ද රාජපක්ෂ මහතා මෙම ඡන්දය ජයග්‍රහණය කළේ ඡන්ද 1,90,000කින්. ඉන්පසු මහින්ද රාජපක්ෂ මහින්ද චින්තන යෝජනාව ඉදිරිපත් කළා. ත්‍රස්තවාදයේ පරාජය, ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීම, සමාජ සුබසාධනය හා යටිතල පහසුකම් සංවර්ධනය වැනි ඉලක්ක රාශියක් එහි තිබ්බා. මහින්දගේ ජනාධිපති ධුරයේ ප්‍රමුඛතම ජයග්‍රහණය වුණේ 2009දී LTTE ත්‍රස්තවාදය පරාජය කිරීම. මෙය සිංහල බහුතරය අතර ඔහුව ජාතික වීරයෙකු බවට පත් කළ නමුත් යුද්ධයේ අවසන් අදියරේ දහස් ගණනක තමිල් සිවිල් වැසියන්ගේ මරණ හා මානව හිමිකම් උල්ලංඝනය ගැන චෝදනා ජාත්‍යන්තරයෙන් එල්ල වුණා. අනෙක් එක තමයි මහින්ද රාජපක්ෂ චීනයෙන් ගොඩක් ණය අරගෙන විවිධ ව්‍යාපෘති රට ඇතුළේ කළා. නමුත් මෙම ව්‍යාපෘති වලින් ලංකාවට වැඩි සල්ලි ආවේ නැහැ වගේම ලංකාව ණය උගුලකත් හිර වුණා. 2017දී හම්බන්තොට වරාය චීනයට වසර 99කට බදු දීම චීන ණය උගුල ගැන චෝදනා තහවුරු කළා. චීනය සමග ඔහුගේ සමීප සම්බන්ධතා 2014දී චීන සබ්මරීනයක් කොළඹට පැමිණීමත් සමග ඉන්දියාව හා බටහිර රටවල් අතර කනස්සල්ල ඇති කළා. ඒ වගේම මහින්දගේ පවුල් පාලනය පවුල්වාදීන් යුක්ත වුණා. ඔහුගේ සහෝදරයන් වන ගෝඨාභය, බැසිල්, චමත් ඇතුළු පවුලේ 40කට වැඩි පිරිසක් රජයේ ඉහළ තනතුරු හෙබවුවා. මහින්දගේ පුත්‍රයින් වන නාමල් සහ යෝෂිත දූෂණ චෝදනාවලට මුහුණ දුන්නා. ඒ වගේම 2009දී සන්ඩේ ලීඩර් කතුවරයා වූ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය ගොඩක් කතාබහට ලක් වුණ කාරණයක් වුණා. දිනෙන් දින බඩු මිල ඉහළ ගිය අතර මහින්ද රාජපක්ෂට එරෙහිව විවිධ දූෂණ චෝදනා එල්ල වුණා. ඒකාධිපතිත්වය ගැනත් ජනතාව හිටියෙන් නොසතුටෙන්. මේ හේතුවෙන් මහින්දගේ ජනප්‍රියතාවය පහත වැටුණා. 2015දී ජනාධිපතිවරණයේදී ඔහු මෛත්‍රීපාල සිරිසේනට පරාජය වුණා. කොහොම නමුත් 2019 වසරේදී මහින්ද රාජපක්ෂගේ සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂ යළිත් ජනාධිපතිවරණය ජයගත්තා. මහින්ද අගමැති ලෙසත් පත් වුණා. කෙසේ නමුත් ඊට ටික කාලයකට පස්සේ කොරෝනා වසංගතයට මුහුණ දෙන්න රජයට සිද්ධ වුණා. කොරෝනා අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දුන්න බරපතලම ආර්ථික අර්බුදය
2022 උත්සන්න වූ අතර රාජපක්ෂ පවුලට එරෙහිව උද්ඝෝෂණ ඇති වුණා. මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන් කළ වීරයෙකු ලෙස සිංහල ජනතාව අතර පිළිගෙනෙන අතර යටිතල පහසුකම් සංවර්ධනය ගැන ප්‍රශංසා ලබනවා. නමුත් පවුල්වාදය, දූෂණය, මානව හිමිකම් උල්ලංඝනය ගැන චෝදනා ඔහුගේ ජනප්‍රියත්වයට හානි කළා. චීන ණය මත යැපීම ආර්ථික අර්බුදයට හේතු වූ අතර ඒකාධිපතිත්වය ගැන චෝදනා එල්ල වුණා. හැබැයි ලෝකෙ ගොඩක් ප්‍රසිද්ධ නමක් තමයි මහින්ද රාජපක්ෂ කියන්නේ. තමිල්නාඩුවේ ජනතාව විශේෂයෙන්ම දැන් අපි හැරෙමුකෝ අනුර කුමාර දිසානායක මහත්තයාගේ පැත්තට. අනුර කුමාර දිසානායක මහත්තයා සැලකෙන්නේ හොරබොරු වංචා නැති පිරිසිදු දේශපාලකයෙක් ලෙස. 2024 සැප්තැම්බර් 23 වනදා සිට ශ්‍රී ලංකාවේ දසවන ජනාධිපති ලෙස කටයුතු කරනවා. ඔහුගේ ජනාධිපති ධුරයට පත්වීම ශ්‍රී ලංකාවේ දේශපාලන භූමියේ සැලකිය යුතු වෙනසක් සනිටුහන් කරනවා. ඔහු දෙවන වටේ ඡන්ද ගණන් කිරීමෙන් ජයගත් පළමු ජනාධිපති වන අතර ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලන බලවතුන්ගෙන් බැහැරව ආය ජනාධිපතිවරේ. තවත් විදිහකට කියනවා නම් අනුර කුමාර දිසානායක කියලා කියන්නේ ගමේ කොල්ලෙක්. ගොඩක්ම දුප්පත් තැනක ඉඳන් අද ඉන්න තැනට ආපු කෙනෙක්. අනුර කුමාර දිසානායක 1968 නොවැම්බර් 24 වන දින මාතලේ දිස්ත්‍රික්කයේ දේවහුව ගම්මානයේදී උපත ලබනවා. 1972 දී ඔහුගේ පවුල උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තමුත්තේ ගමට පදිංචියට ගියා. එහිදී ඔහු ගොවිතැන් පවුලක ගත කළ ජීවිතය ආර්ථික දුෂ්කරතා සහ සීමිත අවස්ථා මගින් ඔහුගේ දේශපාලන දර්ශනය ඇඩගැස්වූවා. 1987 ඉන්දු ලංකා ගිවිසුම හේතුවෙන් රටේ ඇති වූ කලබලකාරී තත්ත්වය තුළ ඔහු JVP හි ශිෂ්‍ය අංශය වන සමාජවාදී ශිෂ්‍ය සංගමයට එක් වුණා. JVP හි දෙවන කැරැල්ල 1987-1989 රජයට එරෙහිව ඇති වූ අතර රජයේ දරුණු මර්ධනය හමුවේ ඔහු රහසිගතව කටයුතු කළා. පසුව ඔහු කැලණිය විශ්වවිද්‍යාලයට මාරු වෙලා 1995 භෞතික විද්‍යාව පිළිබඳව උපාධියක් ලබා ගන්නවා. 2000 අවුරුද්දේදී ඔහු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. 2004 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ආසන 39ක් ජයගත්තා. අනුර කුමාර දිසානායක කුරුණෑකල දිස්ත්‍රික්කයෙන් ඉහළම මනාප ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස පත් වුණා. 2014 දී දිසානායක JVP හි 7 වන ජාතික සමුළුවේ නායකයා ලෙස තේරීපත් වුණා. 2019 දී ඔහු ජාතික ජනතා බලවේගය හෙවත් NPP ආරම්භ කළ අතර 2019 ජනාධිපතිවරණයේදී ඔහුට ඡන්ද 4,18,553ක් ලැබුණා. එය ප්‍රතිශතයක් ලෙස 3.16%. එවගේම 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී NPP ආසන 3ක් ලබා ගත්තා. ඉතින් එදා 3% ගන්නකොට කවුරුත් හිතන්නේ නැතිව ඇති අනුර කුමාර දිසානායක කවදා හරි රටේ ජනාධිපති වෙයි කියලා. 2022 ආර්ථික අර්බුදය සහ අරගලය විරෝධතා හේතුවෙන් NPP හි ජනප්‍රියත්වය ඉහළ ගියා. අනුර කුමාර දිසානායකගේ දූෂණ විරෝධී හා දුප්පත්කමට එරෙහි ප්‍රතිපත්ති ජනතාව අතර පිළිගැනීමට ලක් වුණා. 2024 ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක NPP අපේක්ෂකයා ලෙස තරඟ කළා. ඔහු 42.31ක ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කළ අතර සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ පරාජය කළා. කොහොම නමුත් අනුර කුමාර වර්තමානයේදී රටේ ජනාධිපතිවරයා. මොනව වුණත් හොරකම හා වංචාව නෑ අනුර කුමාර දිසානායක ඇතුළු මාලිමාවේ. ඒත් එක චෝදනාවක් මාලිමාවේ අයට තියෙනවා. ඒ තමයි බොරු කියනවා කියලා. ඉතින් මිත්‍රවරුනි, ඔයාලට මේ ගැන තියෙන අදහස මොකක්ද? වඩාත් හොඳ මහින්ද රාජපක්ෂද? එහෙම නැත්නම් අනුර කුමාර දිසානායකද? ඔයාගේ පිළිතුර පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඔයාගේ වගේම අනිත් අයගේ අදහස් වලටත් ගරු කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්.